ඒලෙවල් වලට තව මාස 3යි. කොහෙන් පටන් ගන්නද මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිද? හරි අයිබෝන් ළමයි මේ වීඩියෝ එක 2026 එලෙවල් වලට ICT කරන ඔයාට. එතකොට ඔයා දන්නවා 2026 එලෙවල් විභාගයට තව තියෙන්නේ මාස 4කටත් වඩා අඩු කාලයක්. එතකොට ඔයා ICT වල මොන මට්ටමක හිටියත් S මට්ටමක හිටියත් ෆේල් මට්ටමේ හිටියත් එහෙම නැත්නම් C B මට්ටමේ හිටියත් ඔයාව හොඳ ඒකට ගෙනියන ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි මේ හඳුන්වලා දෙන්න යන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක තමයි ICT Final Booster කියලා කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ළමයින්ට මෙතන දෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අවුරුදු දෙකක් තිස්සේ කවර් කරන්න ඕන සිලබස් එක අපි කොහොමද මාස 4න් කවර් කරන්නේ? අනිත් එක තමයි මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් වෙන්නේ කියන එක. හරි. පළවෙනි ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. කොහොමද අපි මාස 4න් මේක කවර් කරන්නේ? රයිට් ළමයි. ඔයා හිතන්නකෝ ඔයාට පාඩමක් මොකක් හරි දෙනවා. මෙන්න මේක සතියකින් ඉවර කරන්න. ඒ වැඩේ ඔයා ඉවර කරන්න මොකද කරන්නේ? සතියක් ගන්නවා. සතියෙම ගන්නවා. ඊළඟට ඔයාට තව දවසක් තියෙනවා. ඒ කියන්නේ එක්සෑම් එකට දවසයි තියෙන්නේ. ඔයාට එක පාඩමක් තියෙනවා කවර් කරගන්න. අන්න ඔයා ඒ පාඩම ළමයි ඒ රෑ ඇතුළත කොහොම හරි නිදි මරාගෙන පාඩම් කරලා ඒක ඉවර කරනවා. මේකට කියනවා පාකින්සන් ලෝ කියලා. අන්න ඒ වගේ ළමයි ඔයාට මේ මාස 4 ඇතුළත මෙන්න මේ ටික සංකෝචනය කරගෙන, ඒ කියන්නේ සිලබස් එක මුළු සිලබස් එකම සංකෝචනය කරගෙන හරි ප්ලෑන් එකකට එහෙම නැත්නම් හරි පිළිවෙලකට වැඩ ටික කරන් ආවොත් ඔයාට ICT වල 85කට ඉහළ එහෙකට යන්න පුළුවන් ලේසියෙන්ම. මොකද මේක සිංහල බුද්ධ ධර්මය වගේ කටපාඩම් කරන්න ඕන විෂයක් නෙමෙයි. මේක ඔයාලට ලොජිකලි හිතලා ගොඩ දා ගන්න පුළුවන් විෂයක්. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට කවුද එන්න ඕනේ? හරි. ඔයා හිතන්න ඔයාට ICT වල ෆවුන්ඩේෂන් එකවත් නැහැ. ICT මුකුත්ම බෑ. හරි. ඔයාට පුළුවන් මේ සිලබස් එක කවර් කරගන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණොත් අප්‍රේල් මාසයේ අපි ෆවුන්ඩේෂන් වැඩපිළිවෙලක් තමයි යන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරනකොට ඒ ගැන කතා කරමු. එතකොට මොනවත්ම බැරි ළමයි. හරි. එයාටත් පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. අනිත් එක තමයි වැඩ ටිකක් කරලා මුල් කාලේ වැඩ ටිකක් කරගෙන ඇවිල්ලා පස්සේ අතහැරලා දාපු ළමයි. හරි. එයාටත් පුළුවන් කලින් ටික අමතක වෙච්ච ටික මතක් කරගෙන ආයිමත් මේ ටික රිකවරි කරගෙන හොඳට පේපර් එකක් ලියන්න පුළුවන් විදිහට මේක ගොඩ දා ගන්න. අනිත් එක ළමයි සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ආපු ළමයි. හරි. සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ආපු ළමයි ඉන්නේ C මට්ටමක එහෙම නැත්නම් S මට්ටමකට යන්නත් පුළුවන්. සාමාන්‍ය මට්ටමක වැඩ කරගෙන ආපු ළමයි. හරි. එයාටත් පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙලා ඔයාගේ සිලබස් එක පොලිෂ් කරගෙන ඔයාගේ තව දැනුම වැඩි කරගෙන පේපර් එකක් හොඳට ලියන්න පුළුවන් මට්ටමකට ඔයාව ගේන්න. අනිත් එක ළමයි හොඳටම වැඩ කරපු ළමයි. හරි. හොඳටම වැඩ කරපු ළමයි එයාට ඕනේ එයාගේ දැනුම තහවුරු කරගන්න විතරයි. හරි. එයාට පුළුවන් අපේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි. ඒ ගැනත් අපි අන්තිමට කතා කරනවා. මුලින්ම අපි කතා කරමු අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් මොකද වෙන්නේ? අපි කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපේ මුළු සිලබස් එකම කවර් කරන්න කියන එක අපි මුලින්ම කතා කරලා ඉමු. හරි ළමයි. එතකොට මම මේ ප්‍රෝග්‍රෑම් එක මාස 4කට කඩලා තමයි ඔයාලට කරන්නේ. මේ මාස 4 පිළිවෙලට මම ඔයාලට ප්ලෑන් එක එක්ස්ප්ලেইন කරගෙන යනවා. හරි. පළවෙනි මාසය එහෙම නැත්නම් අපේ අප්‍රේල් මාසය. අප්‍රේල් මාසය කියන්නේ අවුරුදු මාසය. ඔයාලට ගමන් බිමන් වැටෙන්න පුළුවන්. පුළුවන් තරම් ඒව අවොයිඩ් කරන්න නැත්නම් ඔයාලට රිසල්ට් එකට පොඩ්ඩක් බලපාන්න පුළුවන් එක. මොකද ඔයාලා කම්ෆර්ට් සෝන් එකට ගියොත් ළමයි ආයෙත් මේ වැඩ කරන තත්ත්වයට ගන්න හරි අමාරුයි. ඒක නිසා අප්‍රේල් මාසේ ළමයි අපි ICT වල මුකුත්ම බැරි ළමෙක් සහ ඔයා පුළුවන් කියලා හිතන් ඉන්න ළමෙක්ට උනත් මේ බැරි මුල් පාඩම් ටික ගොඩ දා ගන්න, ඒ කියන්නේ ප්‍රශ්න කරන්න අමාරු මේ මුල් පාඩම් ටික, ඒ කියන්නේ නම්බර් සිස්ටම්, ලොජික් ගේට් සහ පළවෙනි දෙවෙනි පාඩම් දෙක අපි අප්‍රේල් මාසයේ සම්පූර්ණයෙන්ම කවර් කරලා ඒ ටිකට අදාළ පාස් පේපර්ස් සහ මොඩල් පේපර්ස් වල තියෙන ප්‍රශ්න අරගෙන අපි ඒ ටික කතා කරනවා. එතකොට ඔයාලට මුල් පාඩම් ටික ඔන්න ඔයාලට ෆවුන්ඩේෂන් එක වැටලා තියෙන ළමයි අප්‍රේල් මාසයේ ඇතුළත. එතකොට මොනවත්ම බැරි ළමයෙක්ට උනත් ඔන්න ෆවුන්ඩේෂන් එක දාලා තින්නේ අප්‍රේල් මාසයේ ඇතුළේ. අනිත් දේ තමයි ළමයි නම්බර් සිස්ටම් සහ ලොජික් ගේට් පාඩම් නැතුව අපිට Python ඒ වගේ ලොකු පාඩම් වලට යන්න අමාරුයි. මොකද ඔයාගේ ලොජිකලි හිතන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ මෙන්න මේ පාඩම් දෙකෙන්. සහ නම්බර් සිස්ටම් පාඩම ඍජුවම නෙට්වර්කින් පාඩමටත් එක්ක සම්බන්ධයි. එතකොට ළමයි අපිට මේ පාඩම් ටික මග ඇරලා අපිට මුලින් අමාරු පාඩම් ටිකට බහින්න බෑ. කෝඩින් වලට මුලින්ම යන්න බෑ. ඒක නිසා මෙන්න මේ පාඩම් ටික ගොඩ දාගෙන අපි ඊළඟට මැයි මාසෙට යනවා. රයිට්. මැයි මාසෙ වෙද්දි ළමයි ඔන්න ඔයා වැඩේට ගානට සෙට් වෙලා තියෙන්නේ. එතකොට මැයි මාසෙ අපිට පුළුවන් ලකුණු අල්ලන්න පුළුවන් ලොකු පාඩම් ටිකක් ඔන්න අපිට කරගන්න. මැයි මාසයේ ළමයි අමාරුම කියන පාඩම් වලින් එකක් වෙන Python පාඩම පටන් ගන්නවා. එතකොට Python පාඩමෙන් ළමයි ලකුණු 18ත් 24ත් වගේ ප්‍රමාණයක් ඔයාට A level paper එකෙන් ගන්න පුළුවන්. ඊළඟට ළමයි නෙට්වර්කින් පාඩම. නෙට්වර්කින් පාඩමෙනුත් ළමයි ඔයාලට ලකුණු 15ත් 18ත් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. අනිත් පාඩම තමයි ළමයි OS පාඩම. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් පාඩම. ඔපරේටින් සිස්ටම් පාඩමෙනුත් ළමයි ඔයාලට ලකුණු 8ත් 12ත් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ලකුණු අල්ලන්න පුළුවන් පාඩම් වලට තමයි ළමයි
අපි මැයි මාසයේදී ફોකස් කරන්නේ. එතකොට ළමයි අපි මේ අප්‍රේල් සහ මැයි මාස දෙක අවසානයේ ලකුණු 50ක් විතර කවර් කරගෙන තියෙන්නේ. ඇවරේජ් ලකුණු 50ක් වගේ ප්‍රමාණයක් අපි කවර් කරගෙන තියෙන්නේ A level paper එකෙන්. ඒ විතරක් නෙමෙයි ළමයි අපි මේ මැයි මාසයේදී ඒ පාඩම් වලට අදාළ ප්‍රශ්නත් එක්කම තමයි ඔයාලට පාඩම සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ළමයි අපි යනවා ජුනි මාසෙට. එහෙම නැත්නම් අපේ ප්‍රෝග්‍රෑම් එකේ 3 වෙනි මාසය. ජුනි මාසයේදී ළමයි අපි සිස්ටම් ඇනලයිසිස් ඇන්ඩ් ඩිසයින් කියන පාඩම පටන් ගන්නවා. එතකොට මේ පාඩමෙන් ළමයි අපිට ලකුණු 11ත් 14ත් වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ සිස්ටම් ඇනලයිසිස් ඇන්ඩ් ඩිසයින් කියන පාඩම. ඊළඟට අපි මේ මාසෙම ඩේටාබේස් පාඩම පටන් ගන්නවා. මේ ඩේටාබේස් පාඩමිනුත් ළමයි ඔයාලට ලකුණු 11ත් 15ත් අතර ප්‍රමාණයක ලකුණු ප්‍රමාණයක් A level paper එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඊළඟට ළමයි HTML CSS PHP එහෙම නැත්නම් ඔයාලා අහලා ඇති වෙබ් ඩෙවලොප්මන්ට් කියන පාඩමත් අපි මේ ජුනි මාසයේදී කවර් කරනවා. මේ වෙබ් ඩෙවලොප්මන්ට් පාඩමිනුත් ළමයි ඔයාලට ලකුණු 11ක 12ක වගේ ලකුණු ප්‍රමාණයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. එතකොට ළමයි ඔයාලට තේරෙන්න ඕන අපි මේ අප්‍රේල් මැයි ජුනි කියන මේ මාස තුන අවසානයේදී ලකුණු 80ක් විතර කවර් කරගෙන ඉවරයි. ලකුණු 80ක් විතර මුළු පේපර් එකෙන් ලකුණු 80ක් විතර කවර් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි යනවා ළමයි අපේ අවසාන මාසයට එහෙම නැත්නම් අපේ තීරණාත්මකම මාසය ජුලි මාසයට. ජුලි මාසයේ අපිට තියෙන ලේසි පාඩම් ටිකක් වෙන IoT පාඩම, e-business පාඩම සහ nutrients කියන පාඩම් ටික අපි ටියුට් එකක් මගින් ආවරණය කරනවා. එතකොට ඔයාට මේ මාසෙදි තමයි ළමයි past papers discussion කරන වැඩපිළිවෙල අපේ යන්නේ. අවුරුදු 10ක past paper අපි මේකෙදි සාකච්ඡා කරනවා. එතකොට ළමයි ඔයා මේ මාසෙදි තමයි ගොඩක්ම focus කරලා වැඩ කරන්න ඕන මාසය. right. ඔයාට දැන් තේරෙන්න ඕන මේ මාස 4 අවසානයේ ඔයාට ලකුණු 85ක 90ක එකට යන්න පුළුවන් මට්ටමකට මම ඔයාව ගෙනල්ලා තියෙනවා. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි අපි papers කරන්නේ කොහොමද? right ළමයි. අපි මේ papers කරන වැඩේ අප්‍රේල් මාසයේ ඉඳන්ම පටන් ගන්නවා. අප්‍රේල් මාසයේ ඉඳන්ම පටන් ගන්නවා. එතකොට මේ paper class එක ඔයාලට මේ revision වැඩපිළිවෙලට සම්බන්ධ වෙන අයට free සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ paper class එකෙන් ළමයි අපි full papers ඔයාලට කියලා ලියවනවා. ඔයාලට ටියුට් එවද්දිම මේ papers උත් ඔයාලගේ ටියුට් එක්කම එවනවා. ඒතකොට ඔයාලා මොකද කරන්න ඕන? මේ paper එක තනියම ලියලා අපිට PDF කරලා එවන්න ඕනේ. ඊට පස්සේ අපි ඒව check කරලා ඔයාලට ලකුණු ලබා දෙනවා. එතකොට ඔයාලට එකකින් ඔයාලට ගන්න පුළුවන් මම මොන මට්ටමේ දින්නේ මට ලකුණු කීයක වගේ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්ද කියලා. ඔයාලට මොනවත්ම බැරි වුණත් ඔයා මේ paper එක ලියන්න ඕනේ. ඒකෙන් තමයි ඔයා ඉන්න මට්ටම ඔයාලට අඳුර ගන්න පුළුවන්. හරි ළමයි. එතකොට ඔයාලට මේ program එකෙන් මේ papers අපි සාකච්ඡාත් කරනවා program එක යන අතරතුරම අපි මේ විදිහට full papers 8ක් සාකච්ඡා කරනවා. හරි. අනිත් ප්‍රශ්නය තමයි ටියුට්ස් කොහොමද වන්නේ සර් කියන එක. හරි. අපි අප්‍රේල් මාසයේ අදාළ පාඩම් ටිකට ටියුට්ස් ටික අප්‍රේල් මාසයේ වෙනවා. මැයි මාසයට අදාළ පාඩම් ටිකේ ටියුට්ස් ටික අපි මැයි මාසයේ ආරම්භයට පෙර කොහොමත් ඔයාට එවනවා. එතකොට ඔයාලා මැයි මාසයේ පාඩම් වලට සම්බන්ධ වෙද්දී අනිවාර්යෙන් ටියුට් එක ඔයාලා ළඟ තියෙන්න ඕනේ. ඊට පස්සේ ජුලි මාසෙත් එහෙමයි, ජුනි මාසෙත් එහෙමයි. එතකොට ඔයාලා මේ හැම පාඩමකට අදාළම ටියුට් එකක් සහ ඒවට අදාළ ප්‍රශ්න තියෙන පේපර් බුක් එකක් ඔයාලට හම්බ වෙනවා සහ ෂෝට් නෝට් සමහර පාඩම් වලට අපි හදපු ෂෝට් නෝට් ටිකත් ඔයාලට ඒත් එක්කම එවනවා. හරි. මං හිතනවා ළමයි ඔයාලට ලොකු විශ්වාසයක් එන්නේ නැති ICT ගොඩ දා ගන්න පුළුවන් කියලා. මොකද මේ සිලබස් එක අපි කොටස් වලට කඩලා හරියම පිළිවෙලට කඩලා ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන එනවා. එතකොට ළමයි ඔයා මේ පිළිවෙලට වැඩ ටික කරගෙන එන්න ඕන. නිදි මරන්න වෙන්න පුළුවන්. රෙකෝඩින් බලන්න වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් කැපකිරීම් ඔයාලට කරන්න වෙන්න පුළුවන්. ඒ වගේ ඔයා කැපකිරීම් කරලා ළමයි මේ මාස 4 ගොඩ දාගත්තොත් ඔයාලට පාස් පේපර්ස් ටික කරාට පස්සේ ලකුණු 95ක එකට ඔයාලට යන්න පුළුවන් ICT වල. අනිත් ප්‍රශ්නේ තමයි සර් ක්ලාස් ෆීස් කොහොමද? right. අපි මේකෙදි එක මාසයකට ළමයි රුපියල් 3500ක වගේ මුදලක් තමයි අය කරන්නේ. එතකොට මේ 3500 මුදල අපි අය කරන්නේ ටියුට් සහ කුරියර් ෆීස් එක්ක. එතකොට මේ මුළු ප්‍රෝග්‍රෑම් එකේම ප්ලෑන් එක ඔයාලට පහළ PDF එකක් විදිහට මේ YouTube වීඩියෝ එකේ පහළ තියෙන PDF එකක් විදිහට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයා ඒ ප්ලෑන් එක print කරගන්න. එතකොට ඔයාලට ඒක ටික් දාලා අපිට මොනවද මේ වෙනකන් කරේ? ඒක ඔයාලට ප්ලෑන් එකේ මාක් කරගන්න පුළුවන් විදිහට මම හදලා තියෙනවා. පහළ තියෙන link එකෙන් ගිහිල්ලා PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. right. අනිත් කතාව තමයි ඔයා අනිත් සබ්ජෙක්ට් දෙකත් ලස්සනට බැලන්ස් කරගන්න ඕන ICT වගේම ICT ඔයාලට කොහොමද දැන් බැලන්ස් වෙනවා කියලා තේරෙනවා. අනිත් සබ්ජෙක්ට් දෙකත් මේත් එක්කම ඔයාලට බැලන්ස් කරගන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඔයාලට යුනිවර්සිටි එකකට ලංකාවේ හොඳම කැම්පස් එකකට යන්න තියෙන පුංචි ලකුණකින් අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මොකද කරන්න ඕන? අනිත් සබ්ජෙක්ට් දෙකත් මේත් එක්කම පැරලල් කරගෙන යන්න ඕනේ. අනිත් කතාව තමයි ඔයා දවසකට පාඩම් කරන්න ඕනේ. එහෙම නැත්නම් දවසකට ඔයා කරන්න ඕන ළමයි සබ්ජෙක්ට් දෙකයි. සබ්ජෙක්ට් තුනම ඔයා දවසකට බෙදාගෙන කරන්න යන්න එපා. එතකොට ඔයාලට වැඩේ අවුල් යනවා. ඒක නිසා ඔයාලා මොකද කරන්න ඕන? සබ්ජෙක්ට් දෙකක් දවසකට ගන්න. දවසකට සබ්ජෙක්ට් දෙකක් අරගෙන ඒ දෙක විතරක් ඔයා බලන්න. අනිත් එක තමයි එක සබ්ජෙක්ට් එකකට විතරක් ඔයා ફોකස් කරන්න එපා. උපරිම සබ්ජෙක්ට් තුනම බැලන්ස් එකේ කරගෙන යන්න.
ඔයාට අවුල් මොනවා හරි සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් අන්න ඒකට වැඩිපුර ફોකස් එකක් දුන්නට කමක් නැහැ. රයිට් ළමයි. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න ඕන නම් පහළ ඇති WhatsApp link එක ඒ WhatsApp group එකට ජොයින් වෙන්න. එහෙම නැත්නම් මෙන්න මේ පේන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාව අනිවාර්යෙන් මේ මාස 4 ඇතුළත ගොඩ දානවාමයි. මේ අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. මේ ඔයාට හම්බෙන අවසාන chance එක වෙන්න පුළුවන්. ඔයාට දැන් මම plan එකත් එක්කම ඔප්පු කරලා පෙන්නුවා මේක කරන්න පුළුවන් කියලා. හරි. මම කොහෙන්වත් ඇවිල්ලා ඔයාට මෙන්න magic එකක් වගේ ඔයාලට මේක කරනවා කියලා කිව්වේ නෑ. මෙන්න plan එකත් එක්කම මේක කරන පිළිවෙලත් එක්ක මම ඔයාලට කිව්වා. හරි. දැන් ඔයාලා ලොකු විශ්වාසයක් ඇති ICT කොට දාගන්න පුළුවන් කියලා. එහෙනම් ළමයි හැමෝම මේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාගේ ICT අවුල් වෙච්ච යාළුවෝ ඉන්නවා නම් මේකට සම්බන්ධ කරන්න. අනිවාර්යෙන් ඔයාට මේකට ඒකක් දාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. මොකද ඔයාලට මේකේ කටපාඩම් කරන්න ලොකු දේවල් නැහැ. ඒක නිසා ලොජිකලි හිතලා මේක කොට දාගන්න එහෙනම් හැමෝම සම්බන්ධ වෙන්න. හැමෝටම good luck. ඉතින් මේ මාස තුනේ මහන්සිලා වැඩ කරන්න කැමති කෙනෙක් නම් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න. අපි ආව අනිවාර්යයෙන්ම කැම්පස් යවන්න. ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන තොරතුරු තාක්ෂණ වේදීන්ගේ පන්තිය ලංකාවටම ඔන්ලයින් ICT විදුර සත්සර